හායි වීවර්ස්. ඔන්න අදත් මම ගෙනාවා මගේම හොරර් නවල් එකක්. ආකේෂ් කියන්නේ තරුණ නවකතාකරුවෙක්. ඔහුට ඕනුනේ ඔහුගේ කතා නිස්කලංක පරිසරයක ඉඳලා ලියන්න. ඔහු වැඩිපුර මාස කරේ හොල්මන් කතා ලියන්න. ඉතින් මෙහෙම නිවසක් හොය හොය ඉන්න ආකේෂ්ට කොළඹ ඈත පිහිටි ගම්මානයක ලස්සන නිවසක් හම්බෙනවා. ඒත් පුදුමයකට කාරණාව තමයි මේ ගෙදර කුලිය බොහෝම පොඩි ගාණක් වුණ එක. මොකද මේ ගේ ගොඩක් පරණ වුණත් බොහොම ලස්සනයි. වටපිටාව වුණත් හරිම නිස්කලංකයි. ළඟම නිවසත් මීටර් 100 ගණනක් ඈතින් තියෙන්නේ. ඒත් ඔහු මේ ගේ ගත් බව දැනගත් සමහර ගම්වැසියන් ඔහුට පැවසුවේ මේ ගෙදර ඉන්න එපා කියලයි. ඔහු කාගෙන් මේක ඇහුවත් හැමෝම කිව්වේ රෑ 12න් පස්සේ නම් ජනේලෙන් එළිය බලන්න හදන්න එපා පුතා. එච්චරමයි ඔවුන් කිව්වේ. එතනින් එහා හැමෝම මාතෘකාව මාරු කරා. ආකේෂුත් ඒක ගණන් ගත්තේ නෑ. මොකද ඔහු හිතුවේ ගම්වල මේ වගේ නිවෙස් වලට පට බැඳුණු තවත් එක් කතාවක් වෙන්න ඇති කියලයි. ඔහු හිටි පළමු දින දෙක තුල නම් කිසිම දෙයක් වුණේ නෑ. සාමාන්‍ය විදිහට ඔහුගේ ජීවිතය ගත වෙලා ගියා. ඒ තුන්වෙනි රාත්‍රියේදී හරියටම රාත්‍රී 12 වෙනවත් සමගම ඔහු ලියමින් සිටි ජනේලේ ඉදිරියේ ටක් ටක් කියන හඬක් ඔහුට ඇහුණා. දෙතුන් පාරක්ම මේ ශබ්දය ඇසුණු නිසා ඔහු ජනේලේ දිහා බැලුවා. කවුරුත් නෑ. ඒත් නිවස ඉදිරිපිට තිබුණු අඳුරු ගස් අතර මොකක් හරි කළු පැහැති රූපයක් හිටගෙන ඉන්නවා වගේ ඔහුට පෙනුණා. ඇස් දෙක විතරක් සුදු පාටින් දිලිසෙනවා. ඔහු හොඳට බැලුවා. ඊළඟ තප්පරේ නැති වුණා. ඉතින් ඔහු හිතුවේ අයියෝ මේ ගමේ මිනිස්සු කියන දේවල් අහලා මගෙත් මොලේ කොලොප්පන් වෙලාද මන් දන්නේ. එහෙම හිතලා ඔහු ආපහු වැඩේ පටන් ගත්තා. ඒත් එදා ඉඳන් හැම රැයකම ඒ ඇස් පේන්න ගත්තා. දවසින් දවසය ඒ රූපය ඔහුට ලං වෙනවා වගේ තමා ඔහුට දැනුනේ. මුලින්ම ගස් ළඟ, ඊට පස්සේ වැට ළඟ, ඊට පස්සේ මිදුලේ, ඊටත් පස්සේ ජනේලය ළඟ. ආකේෂ්ගේ බය එන්න වැඩි වුණත් ඔහු මෙය ගණන් නොගෙන ඉන්න ගොඩාක් උත්සාහ කරා. ඒත් එක්කම ඔහුට තව දෙයක් තේරුණා. ඒ රූපය එන්නේ හරියටම රාත්‍රී 12 පසු වෙනවත් එක්කම. තත්පර කිහිපයක් ඉඳලා මේ කතුරුදහන් වෙලා යනවා. මොහුගේ තියෙන කුතුහලය වැඩිකමටම මොහු ගම්මුන්ගෙන් මේක ඇහැව්වා. ඒත් සුපුරුදු පරිදිම කවුරුත් මේකට උත්තර දුන්නේ නෑ. ඒත් එක් මහලු මිනිසෙක් මේකට ඔහුට උත්තර දුන්නා. දරුවෝ, ඔය දරුවා බොහෝ වාසනාවන්ත දරුවෙක්. නැත්තම් මේ වෙනකොටත් ඔය දරුවා මැරිලා. මං ඔය කතාව කිව්වයි කියලා කාටවත් කියනවා හැම නෙමෙයි. ඔය දරුවාත් මගේ පුතාගේ වයසෙමයි. ඒකයි මම මේ කතාව කියන්නේ. මීට අවුරුදු 20කට කලින් ඔය ගෙදර ගෑනු කෙනෙක් හිටියා. ඒ ගෑනු කෙනාට ගෑනු දැරිවියකුත් හිටියා. ඒ දැරිවි එක දවසක් අතුරුදහන් වුණා. ගමේ කවුරු කොහොම හෙව්වත් ඒ කෙල්ල හොයාගන්න හම්බුන්නේ නෑ දරුවෝ. අන්තිමේදී අම්මගේ සිහිය විකෘති වෙලා ගියා. හැම රෑකම ජනේලෙ ළඟ ඉඳගෙන දුව එනකන් බලාගෙන හිටියා. අන්තිමට ඉතින් ඒ ගෑනු කෙනා මැරිලා ගියා. ඒ දවසෙන් පස්සේ මිනිස්සු අමුතු දේවල් කියන්න පටන් ගත්තා. ඒ කතාව අහලා ආකේෂ් hina වුණත් ඔහුගේ හෘදය ඇතුලේ බය කියන දේ ගොඩක් තිබුණා. ඔහුගේ පුරුද්දට මෙන් 12ට ඔහු ජනේලෙන් පිටට බැලුවා. මෙවර රූපය ජනේලෙන් එහා පැත්තේ හිටියා. මූණ පේන්නේ නෑ. ඒත් ඇස් දෙක ඔහු දිහාම බලාගෙන හිටියා.
ඊළඟ මොහොතේ ජනෙල් කවුළුව මත ඇඟිලි 5ක ලකුණු මතු වුණා. පිටතින් කවුරු හරි වීදුරුවට අත තියලා වගේ. ආකේෂ්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඔහු කාමරේ ලයිට් ඔන් කළා. ආපහු බැලුවා. නමුත් රූපේ තිබ්බේ නෑ. ඒත් ඇඟිලි සලකුණු ඒවා තවමත් තිබුණා. එතෙන් සිට තමයි දේවල් නරක අතට හැරුණේ. රාත්‍රියේදී අඩි ශබ්ද ඇහුණා. හිනා හඬවල් ඇහුණා. දොරවල් ඇරෙන්න වැහෙන්න පටන් ගත්තා. ආකේෂ් නිදාගෙන ඉද්දී කවුරු හරි ඇඳ වටේ ඇවිදිනවා වගේ ඇහෙනවා. ඒත් ඔහු බලද්දී කවුරුත් හිටියේ නෑ. අවසානයේ ඔහු තීරණය කළා මේකට මුහුණ දෙන්න ඕනි කියලා. එක් රාත්‍රියක ඔහු කැමරාවක් සවිකර ජනේලේ ඉදිරියේ ඉඳගත්තා. 12ට ඔහු ජනේලෙන් පිටට බැලුවා. ඒ ඇස් දෙක මතු වුණා. රූපය ජනේලය ළඟට ආවා. ජනේලයට තට්ටු කරන්න ගත්තා. ආකේෂ්ගේ ඇඟ සීතල වුණා. ඒත් ඔහු පැනලා ගියේ නෑ. ඇයගේ ඒ බියකරු දැස් ඔහු දෙසම බලාගෙන හිටියා. එක්වරම ජනේලේ ඇරගෙන සුළඟක් ගේ ඇතුළට ආවා. ලයිට් නිවිලා ගියා. කැමරාවත් නතර වුණා. අඳුර පමණයි තිබුණේ. තප්පර ගානකට පස්සේ ලයිට් ආපහු දැල්ුණා. කාමරේ හිස්. කවුරුත්ම පේන්න හිටියේ නෑ. නමුත් ආකාශ්ගේ මේසේ උඩ ඡායාරූපයක් තිබුණා. ඒ ඡායාරූපේ පෙනුනේ ඔහු නිදාගෙන ඉන්න හැටි. ඒ කියන්නේ කවුරු හරි ඔහු නිදාගෙන ඉද්දී කාමරය ඇතුළට ඇවිත් ෆොටෝ එකක් අරගෙන තිබුණා. ඒ ෆොටෝ එකේ පසුබිමේ අඳුරේ සුදු ඇස් දෙක තවමත් බලාගෙන හිටියා. කතාව එතනින් අවසන් වුණා. නමුත් ආකේෂ්ගේ ජීවිතයට අනතුරක් වුණේ නෑ. ඔහු ඉක්මනට මෙහින් පිටත් වෙලා යන්න ගියා. මේ ෆොටෝ එක ගැහුවේ කවුද කියලාවත් මේ ආත්මය ඇයි මෙහෙම සැරිසරන්නේ කියලාවත් ඔහු හොයන්න ගියේ නෑ. ඒ නිවසෙන් පිටත්ව ගිය පසුත් සමහර රාත්‍රිවල 12 පහුවෙද්දී ඔහුගේ නිවසේ ජනේලේ ටක් ටක් කියන සද්දය ඇහෙනවා. ඒ ගැන ඔහු කාටවත්ම කියන්න ගියේ නෑ. ඒ කියන්නේ ඔහුගේ පස්සෙන් මේ ආත්මය ආවද? ඔයාට මොකද හිතෙන්නේ? හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා subscribe කරලා bell notification එකත් click කරලා තියාගන්න. එහෙනම් have a good day.